ආයුබෝවන් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා සුරේකා කුකින් YouTube channel එකට ආදරයෙන්. ගොඩක් දෙනා මුණ පාන ගැටලුවක් තමයි හිසකෙස් අධික ලෙස ගැලවී යාම. ඒ වගේම කිසිම වර්ධනයක් නැතිකම. ඒ වගේම හිසකෙස් දුර්වර්ණ වීමත්. මම ඔයාලට hair oil එකක් හදන විදිය කියලා දෙන්න යන්නේ. hair oil එක හදන්න මට අවශ්‍ය වෙනවා කරපිංච, රතු ලූණු, උළුහාල්, විටමින් E කරල්, සුදු පොල් තෙල්. මුලින්ම මම උළුහාල් ටික බැද ගන්නවා. දැන් මම රතු ලූණු ටිකත් පොඩියට කපා ගන්නවා. මම දැන් කරපිංච ටිකත් පොඩියට කපා ගන්න තමයි හදන්නේ. ඔයාලට කැමති නම් මේ වෙලාවේ පුළුවන් කරපිංච ටික බෙන්ඩර් කරලා උනත් යන්න. දැන් මම තාච්චියක් ලිපේ තියාගෙන සුදු පොල් තෙල් ටික එකතු කර ගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම හීනියට කපාගත්ත ලූණු ටික එකතු කර ගන්නවා. ලූණු ටික ටිකක් බැදීගෙන එනකොට මම කපාගත්ත කරපිංච ටිකත් එකතු කර ගන්නවා. මේ වෙලාවේ තමයි මම උළුහාල් ටික එකතු කරගන්නේ. මෙන්න මේ වගේ පාටට ආපුවාම ලිපෙන් බාගත්තම ඇති. දැන් මම ලිපෙන් බාගෙන පැයක් විතර නිවෙන්න තියනවා. දැන් මම පිරිසුදු රෙදි කෑල්ලක් බෝල් එකට දාගෙන පෙරා ගන්නවා. ඉතින් අන්තිමට ඉතුරු වෙන ද්‍රව්‍යයත් හොඳින් මිරිකලා තෙල් එකට මම එකතු කර ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම පෙරාගත්ත කරපිංච තෙල් එක. ඉතින් මේ තියෙන්නේ අපි පෙරාගත්ත කරපිංච තෙල් එක. අපි දැන් යමු අවසාන පියවර කරන්න. මම මේ තෙල් එකට විටමින් E කැප්සූල් 5ක තෙල් එකතු කර ගන්නවා. විටමින් E කැප්සූල් ටික එකතු කරගත්තට පස්සේ අපි හොඳින් කලවම් කරගමු. ඉතින් මේ කරපිංච තෙල් එක ලස්සන පාටක් ඇවිල්ලා තියෙන ඔයගොල්ලොන්ට පේනවා ඇති. ලස්සන කොළ පාටකින් යුක්තයි මේ කරපිංච තෙල් එක. ඉතින් ගොඩක් කරපිංච තෙල් කියලා අපිට වෙළඳ පොලේ තියෙන තෙල් වල ලස්සන කල එකක් නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා ස්වභාවික අමුද්‍රව්‍ය අඩුවෙන් තමයි මේ තෙල් එකට එකතු කරන්නේ කියලා. ඉතින් මේ කරපිංච තෙල් එක හදලා ඕගොල්ලොත් ප්‍රතිඵල අරගෙන කමෙන්ට් එකකින් හරි දැනුවත් කරන්න මට අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා පහළ තියෙන subscribe button එක ක්ලික් කරගෙන යන්න අමතක කරන්න එපා.